මට තව ටිකකින් එළියට යන්න තියෙනවා. මම මොකද්ද අද ඇඳා යන අවුට්ෆිට් එක කියලා කල්පනා කර කර ඉද්දී මට මතක් වුණා දේනේ මට ඊ අලුත් පැකේජ් එකක් ආවා නේද කියලා. ඉතින් මං හිතුවා ඔයගලන්ට අන්බොක්සින් වීඩියෝ එකක් කළාම ඒකේ තියෙන දෙයක් මට ඇඳා යන්න පුළුවන් නේද කියලා. ඇඳා යන්න කියන්නේ මෙහෙමයි. මේකේ තියෙන්නේ පළදින දෙයක්. හරිද? ඔයගලන්ට මතක ඇති මම දැන් මාසෙකට විතර කලින් නෑ ඊට වඩා ගොඩක් කලින් නේ මාස දෙකකට විතර කලින් මම Vogue Flats කියලා page එකකින් ගත්තා ලස්සන heels pairs දෙකක් මාර ස්ටයිලිෂ් සහ ඒ දෙකේ මම ඔයගලන්ට එදත් කිව්වා මම ආසයි finishing එකට. ඉතින් මේ මගේ ඇවිත් තියෙන්නේ Vogue Flats එකේ මගේ ඊළඟ pairs දෙක. මේගොල්ලෝ හොඳට ඒක රැප් කරලා ඉවර තියෙනවා වැඩේ කියන්නේ. හොඳට රැප් කරලා වැඩි කමට මට කම්මැලි මේක දැන් කඩා ගන්න විදියක් නැතුව මම මේක කපාගෙන එන්නම්. මට ඉස්සර හැබිට් එකක් තිබ්බා දෙයක් අලුතින් ගත්තම මම ඒක තියන් ඉන්නවා. අනේ මේක මොකක් හරි ස්පෙෂල් ඉවෙන්ට් එකක් වෙනකන් ඉන්නවනේ පාවිච්චි කරන්න කියලා. ඒ වුණාට දැන් නම් මම මේ මෝඩ් වැඩේ කරන්නේ නැහැ. chance එකක් ආපු පළවෙනි පාරම මේ දේවල් පාවිච්චි කරනවා. නැත්තම් ඕවා පරණ වෙලා යනකම් පාවිච්චි කරන්නේ නැහැ. සහ අදමයි යන්නේ කොහොමත් සුබ දෙයකට. ඒ නිසා පොඩ්ඩක් ඒ නිසා මම කොහොමත් අලුත් shoes pair එකක් දාගෙන යන්න වටිනවා. OMG පොඩ්ඩක් ඉන්න. මේ තියෙන්නේ first pair එක මේක platforms දෙකක්. wow චුට්ටක් ඔයගලන්ට මතක නම් මම කලින් මේ පාටින්ම තමයි Vogue Flats එකෙන් heels දෙකකුත් ගෙන්න ගත්තේ. ඒ වුණාට මට flat දෙකක් නැතිකම දැනෙනවා. හැමතිස්සෙම heels දාගෙන ඇවිදින ගමන් වලට එහෙම යන්න බැරි නිසා. ඒ නිසා තමයි මම මේක select කරගත්තේ. මම ඔයගලන්ට පෙන්නන්නම්. පොඩ ඉන්න. imagine කරන්න පුළුවන් නේද මේ දෙක? wow perfect match වෙනවා. මధుර යනවා. මధుරෙක් හරියනවා වීඩියෝ එකකට. anyways මම කීකේ මේ දෙක මැච් කරලා හැටි මම ඇත්තටම ප්ලෑන් කරන් හිටියේ මේකට වෙයි අනිත් පෑයක දාය යනවා කියලා දැන් මට හිතෙනවා එක්ක මේකට අවුට්ෆිට් එකක් හදාගත්තා නම් හරි කියලා මම ඔයගලන්ට මේව දාලා පෙන්නන්න. OMG මාර ලස්සනයි මේක මාරම ඩීසන්ට් පෙනුමයි. ඔයගලන් දන්නවනේ අර මේ ගෝල්ඩ් බකල් එක මම කලිනුත් කිව්වා ට්‍රෙන්ඩින් එක ටිකක් මේ කාලේ මේක ඉතින් මෙහෙමයි ට්‍රෙන්ඩ් එකක් ඉවරෙන්නේ කොහමත් අවුරුද්දයක් විතර යනවා. මේකේ කාලේ ඉවරනකන් දාන්න පුළුවන්. මේ තමයි ෆස්ට් පෙයා එක. guys අපි හැමෝම පොඩ්ඩක් මිනිත්තුවක් අරගෙන මේ heels දෙක appreciate කරමු. ටිකක් බලන්න ඒකේ texture එක මේක නිකන් almost නිකන් velvet ගතියක් දැනෙනවා. wow මාරම ලස්සනයි. black color kitten heels නේද මේවට කියන්නේ ඕනේ. black color kitten heel එකක් තියෙන්නේ මේකේ. මේකේ colors ගොඩක් තියෙනවා. මට හිතෙනවා ඉස්සරහට මම තව එකක් ගන්නවා. මගේ white color එකේ උඩ ටික මේ වගේමයි. heel එක තමයි මම ඒකේ මොකක් හරි chunky heel එකක් දාගත්තේ. කොහොම හරි OMG මේක නම් මාරම දැක්කම හරිම smooth මාරම polished look එකක් තමයි පේන්නේ. මාරම shock මේ heel එකේ finishing එක. මං හරිද මං ඉස්සර හිතන් හිටියේ මම bag person කෙනෙක් කියලා shoe person කෙනෙක් නෙවෙයි කියලා. දැන් නම් මට ඒක සැකයි. මොකද දන්නවද? මට ඇත්තටම හින්දා මේක කකුල් දෙකේ දාන්න යන්නේ නැතුව මේකත් bag එකේ දාන්න යන්නේ. ඔයගොල්ලන් මං කියන දේ තේරෙනවද? මට ඇත්තටම මේක bag එකේ දාගෙන තමයි එළියට ගෙන යන්න හිතෙන්නේ. wow මේක අර මේ මල් තියෙන ඒවත් තිබ්බ මෙතන අර ඔයගොල්ලෝ දන්නවනේ දැන් අර ඕකිඩ් මල් දාලා සෙට් කරලා තියෙන්නේ. මම ඒ වුණාට මේක ගත්තා මේක ඊට වඩා ක්ලාසික් හින්දා මම මාර හැපි. මේ දෙකේ ෂේඩ් එක 100%ක්ම ළඟ නැහැ. මේක චුට්ටක් පර්පල් ටින්ට් එකක් තියෙන්නේ. මේක රෙඩ් ටින්ට් එකක් තියෙන අතරේ. ඒ කියන්නේ ඔයගොල්ලන් පේනවා ඇති ඒ වුණත් මේක ඒවා එකකට එකක් කම්ප්ලිමන්ට් වෙනවා හොඳට. OMG. අපි අද මේක දාගෙන යමු. එන්න ඔයගොල්ලන් පෙන්නන්න. ඔය heels එක පේනවද? wow මගේ choices වලට
විනාඩි එකක් පුඩියක් මනවාර හැපි මේ මවලන් කියන්න හිටිය ඔබලන්ට මේ හිල්ස් ගන්න පුළුවන් වෝග් ෆ්ලැට්ස් පේජ් එකෙන්. ඒගොල්ලෝ TikTok ඉන්නවා මං TikTok page එක දැන් මෙතන screen එකේ දාන්නම් සහ මං mention කරලා තියන්නම් video title එකේ. එයාලා Facebook Instagram WhatsApp ඔක්කොගෙම ඉන්නවා. මම WhatsApp number එකත් screen එකේ මේ වෙලාවේ දාන්නම්. එතකොට ඔයගලන්ට පහසු නිසා comment දාන්න ඕනේ නැති නිසා. ඇත්තටම මං genuinely කියන්නේ මේ page එක පොඩ්ඩක් ගිහලා බලන්න. ඒකේ හරියම variety එකක් තියෙන heels තියෙනවා. විශේෂයෙන්ම වාට අර ටිකක් price එක වැඩි කියන්නේ ගොඩක් ලස්සන වුණත් ටිකක් high prices තියෙන page එකකින් ගන්න අමාරු නම් වර්ක් ෆ්ලැට්ස් එකේ බලන්න හරිම රීසනබල් prices වලට තමයි ඒගොල්ලෝගේ heels සහ flats තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ වර්ක් ෆ්ලැට්ස් කියලා දැන් මේගොල්ලෝ ලස්සන heels උත් තියෙනවා flats වලටත් වඩා. anyways මට ඕනේ නැති ඔප දුපයක් නැහැ. ඔයගොල්ලෝ මගේ heels pairs දෙකෙන් නෙවෙයි මගේ heels දෙකනේ flats දෙකනේ වැඩි කැමති මොකටද කියලා කමෙන්ට් එකක් දාන්න යන්න මම ඉක්මනට අපව අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනට එන්න. bye